බෞද්ධයාගේ පරම පරමාර්ථය නිර්වාණය සකස් කර ගැනීම. මේ නිවන පිළිබඳව විවිධ භික්ෂුන් වහන්සේලා සහ විවිධ දේශකයන්න් වහන්සේලා විවිධාකාරයෙන් කරුණු කාරණා පැහැදිලි කරනවා සූත්‍රානුගත ත්‍රිපිටක සාහිත්‍යානුගතව සහ ධර්මානුකූල පරිදි විවිධ ආකාරයෙන් මේ නිවන යන සංකල්පය පිළිබඳව විග්‍රහ කරනවා. අපි ඒ දේවල් වලින් මදක් බැහැර වෙලා අපේ මනසට තේරුම් ගන්නට පුළුවන් විදිහේ මේ නිවන කියන සාධකය ලියාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව යම්කිසි අදහසක් සමාජගත කරන්නට සහ ඔබට දැනුවත් කිරීමේ අරමුණෙන් මේ පණිවිඩය දෙන්නට කල්පනා කළා. මේ ලෝකයේ ආරම්භයේ ඉඳලාම මානවයා විවිධ දේවල් හොයා ගන්නවා. ඒ හොයා ගන්නකොට ඒ විවිධ දේවල් වලට හඳුන්වන්න නම් තිබුණේ නැහැ. ඒ හොයාගන්න නිර්මාතෘවරයා තමයි බොහෝ වෙලාවට ඒ තමන් සොයාගන්න භෞතික සහ අභෞතික දේවල් වලට නාමයන් සටහන් කරන්නේ. එතකොට මේ නාමය තුල ඒ හොයාගත්ත දෙහි ස්වභාවය යම් තාද්දුරට පැහැදිලි කරනවා. දැන් අපි මුල් කාලේ ගත්තොත් මේ ඉතිහාසය ගත්තොත් අපිට දුරකථනය වගේ දේවල් තිබුණේ නැහැ. ඉතින් දුරකථනය හොයා ගැනීමේදී ඒ දුරකථනය හොයාගත්ත පුද්ගලයා ඒකට දුරකථනය කියලා නමක් දුන්නා. ටෙලිෆෝන් එක කියලා නමක් දුන්නා. ඉතින් මේ නම තුල ඒ දුරකථනයෙන් සිදුවෙන කාර්යභාරය යම්තා ප්‍රමාණයට ගම්‍යමාන වෙනවා. ඉතින් ඒ වගේ ලෝකයේ යම් දේවල් මානවයා හොයා ගන්නවා. ඉතින් හොයාගත්තාම ඒ මානවයාම තමයි ඒකට නාමයක් සඳහන් කරන්නේ. එතකොට නාමය තුල එහි තියෙන කාර්යභාරය පැහැදිලි වෙනවා වගේ අපේ බුදුරජාණන් වහන්සේත් ලෝකේ හොයාගත යුතු ඊටමත් අපහසුයෙන් හොයාගත යුතු දෙයක් ලෝකයට පෙන්වලා දුන්නා. ඒ තමයි නිර්වාණය. බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේම නිවන් දකින්නට අවශ්‍ය කරන මාර්ගයේ පෙන්වා දීමත් නිවන පිළිබඳව විග්‍රහ කිරීමත් කියන සාධකයේ ගුරු කොටගෙන. එතකොට මේකට පාලියෙන් නම යෙදුනේ නිබ්බාන කියන වචනයෙන්. ඒක සිංහලයට පරිවර්තනය වුණාට පස්සේ නිවීම, නැවැත්ම, නිවන ආදී වචන අපිට හමු වෙනවා සිංහල භාෂාව තුළ. එතකොට නිවීම, නිවන කියන වචනය අපි තව ටිකක් ලියාගත්තොත් එහෙම මේ නිවන කියන එක අපි වර්තමාන කාල ක්‍රියාපදයකට අපි වර්ණගා ගත්තොත් නිවයි කියලා තමයි අපිට එහි අර්ථය පැහැදිලි වෙන්නේ. ඒතර නිවයි කියලා කියනකොටම අපිට පැහැදිලි වෙනවා යම්කිසි දෙයක් දැල්වෙමින් පවතින දේවල් තමයි අපි නිවීමකට භාජනය කරන්නේ. එහෙනම් මොනවද දැල්වෙන්නේ? බාහිර දෙයක්ද අභ්‍යන්තර දෙයක්ද? එතකොට මෙතන බාහිර දේවල් පිළිබඳව නෙවෙයි අර්ථවත් වෙන්නේ, අභ්‍යන්තරව යම්කිසි දෙයක් දැල්වෙනවා. එහෙනම් මොනවද දැල්වෙන්නේ? අපේ ශරීරයේ යම්කිසි දේවල් දැල්වීමක්ද? නැහැ. අපේ මනසත් එක්ක බැඳිච්ච යම් සිතිවිලි අපේ දැල්වෙනවා. දැල්ලලා ඇවිලෙනවා. ඒ ඇවිලිච්ච නිසාම වේදනාවකට දුකකටපත් වෙනවා. මොනවද දැල්වෙන සිතිවිලි? අපේ මනසේ අපේ සිතෙහි ලෝභය නිතර දැල්වෙනවා. වෛරය නිතර දැල්වෙනවා. ඒ වගේම මෝහය නිතර දැල්වෙනවා. මේක දැල්වෙනකම් මේ සසරේ ඉමක් කොනක් නැතුව මේ සංසාර ගමනේ ගමන් කරනවා. එතකොට මේ දැල්වෙන සිතිවිලි ටික නිවන්න පුළුවන් නම්, ලෝභය නිවන්න පුළුවන් නම්, ද්වේෂය නිවන්න පුළුවන් නම්, මෝහය නිවන්න පුළුවන් නම් එතකොට නිවීමක් ඇති වෙනවා. ඒ නිසා නිවන කියලා කියන්නේ Taman තුලම දකින්න ඕනි දෙයක්. අපි බොහෝ වෙලාවට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ මරණයටපත් වුණාට පස්සේ. නමුත් නිවන කියලා කියන්නේ මරණයෙන් මතුව ප්‍රාර්ථනා කළ යුතු දෙයක් නොවේ. ජීවත් වෙලා ඉන්න කාලයේදීම අපි පසත් කරගත යුතු දෙයක්. ඒ නිසා අපි ගාව ලෝභය, ද්වේෂය, මෝහය දැල් වෙනකන් අපිට කවදාකවත් නිවන ස්පර්ශ කරන්නට හැකියාවක් නැහැ. එහෙනම් නිවන යනු අපේ මනසේ දැල් වෙන ස්වභාවය, ඇවිලෙන ස්වභාවය නවත්වාලීමයි. එතකොට අපිට ජීවත් වෙලා ඉන්න කාලයේදීම නිවන සාක්ෂාත් කරගන්නට හැකියාවක් තියෙනවා. ඒ අනුව පැහැදිලි වෙන්නේ නිවන කියලා කියන්නේ මේ ගෙවන ජීවිතයේ තුල ප්‍රඥාව දල්වාගෙන ඒ ප්‍රඥාව තුලින් ලෝභය, ද්වේෂය,
මෝහය වගේ අකුසල සිටිවිලි නිවා දැමීමට වෙරදරීම. ඒක සුළුපටු කාරණාවක් නන් නෙවෙයි. ලෝභය නිවා දමනයක, වෛරය නිවා දමනයක, මෝහය නිවා දමනවා කියන එක ඒක ඔබටත් මටත් ඉතාමත් ලෙහෙසි පහසු කටයුත්තක් නන් නෙවෙයි. ඒක අමාරු කාර්යයක්. ඒ අමාරු කාර්යයට තියෙන හැකියාවට තමයි කුසලයේ කියලා කියන්නේ. අපේ මේ බාහිර ලෝකයේ ජීවත් වෙනකොට, මේ පෘථිවියේ ජීවත් වෙනකොට, මේ මහ පොළොවේ ජීවත් වෙනකොට අපිට ඇහැට පේන්නම තියෙන්නේ, අපිට කනට ඇහෙන්නම තියෙන්නේ, අපිට දිවට නහයට දැනෙන්නම තියෙන්නේ, අපේ ශරීරයට ස්පර්ශ වෙන්නම තියෙන්නේ, අපිට ඇවිලෙන්නට පුළුවන් දේවල්, ඇවිලෙන්නට පුළුවන් සාධක. ඒ සාධක ඉස්සරහා නොදැල්වී ඉන්නවා කියන කාරණාව ඒක ඊ타ත්ම අපහසු කාරණාවක්. ඒ කෙතරම් අපහසු වුණත් අපි හැකි පමණින් ඒ තැන්වලදී අපි දක්ෂ වෙන්නට ඕනි. අපි හැකියාව පෝෂණය කරන්න ඕනි. නොදැල්වී පත්තු නොවි ඉන්න. එතකොට නිවනට අවශ්‍ය මාවත ඔබටම සොයා සපයා ගැනීමට හැකියාව තියෙනවා. තිරුවන් සරණයි.